මට තව අවුරුද්දයි ඉතුරු. මම කොහොමද මේ ඔක්කොම කවර් කරන්නේ? මේ තෝට් එක වාගේ ඔළුවේ මේ දවස්වල කැරකෙනවා නම් ඔයා විතරක් නෙවෙයි. 2027 A level කරන ගොඩක් අය මේ ෆීලින් එකේ දැන් ඉන්නේ. ඒත් අද මම ඔයාට කියන්න යන්නේ ඒ ෆීලින් එක හැන්ඩල් කරන්න කොහොමද කියලා. ඒක ඇක්ෂන් එකක් බවට හරවන්නේ කොහොමද කියලා. මම ප්‍රවීන් රන්දනේ මම තමයි විභාග ජය ගැනීම රස පොතේ කතරු ඒ වගේම විභාග ජය ගැනීම රස ජර්නල් එකේ නිර්මාතෘ. ඉතින් මේ channel එක හරහා මම ඕන තරම් ඔයාලට කතා කරලා දීලා තියෙනවා ස්පේස් රෙපිටිෂන් කරන්නේ කොහොමද, මගේ සයි සිස්ටම් එක ඔයා පාවිච්චි කරන්න ඕනේ කොහොමද, හැම ටූල් එකක්ම මම ඔයාලට දීලා තියෙනවා. හැබැයි ඔයා ඉන්නේ දැන් පැනික් මෝඩ් එකේ නා. ඔයාට මේ කිසිම දෙයක් ඔයාගේ ජීවිතය ඇතුලේ ඉම්ප්ලිමන්ට් කරගන්න බැරි වෙනවා. ඉතින් මං හිතුවා අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ටූල්ස් ගැනවත් සිස්ටම් ගැනවත් මුකුත් නෙමෙයි. ඔයාගේ ඔළුව ගැන. software එකේ තියෙන bugs ටික ඔක්කොම අයින් කරලා දාමු. අවුරුද්දක් ඉවරයි කියන ෆීලින් එක අපේ ඇඟට ආපු ගාම අපිට හිතෙන්නේ මොකක්ද? ආපෝ මං අවුරුද්දක්ම කාලා දැම්මා. තව අවුරුද්දයි තියෙන්නේ. ඔකත් මට කෙලවෙයි කියලා. ඒත් හිතලා බලන්න. ඔයාට තව මාස 12ක් තියෙනවා. දවස් 300කට වඩා තියෙනවා. අපිට පැනික් එකක් වෙද්දි මොකද වෙන්නේ? මට මෙච්චර වැඩ මිස් වෙලා තියෙනවා. තව ඉස්සරහට වැඩ මෙච්චර කරන්න තියෙනවා. මේ ඔක්කොම කරන්න මට කාලේ නැති වෙයි කියන ෆීලින් එක තමයි ඇත්තටම අපි ඔය පැනික් එකක් කියලා කියන්නේ. හැබැයි ඔයා හරි ප්ලෑන් එකක් අරගෙන හරි ටූල්ස් පාවිච්චි කරලා හරි ස්ට්‍රැටජි එකකට වැඩ කරේ නැත්නම් ඔය පැනික් එක වගේ එක්සෑම් එක වෙනකම්ම තියෙනවා. නමුත් ඔයාට පුළුවන් ඔය පැනික් එකට ඔයා වැය කරන එනර්ජි එකම හරි ප්ලෑන් එකක් හදාගෙන හරි ප්ලෑන් එකේ වැඩ කරගන්න ඔයා යොමු කරගන්න පුළුවන් වුණොත් ඔයාට පුළුවන් ඔය පැනික් එක අයින් කරලා හොඳ ප්‍රොඩක්ටිව් එනර්ජි එකක් බවට ඔයාගේ තියෙන ඔක්කොම එනර්ජිස් ටික පත් කරගන්න. තව අවුරුද්දයි තියෙන්නේ නෙවෙයි. තව අවුරුද්දක් තියෙනවා. මට ගේමක් ගහගන්න පුළුවන්. ඔයා ඊළඟට ඔළුව අවුල් කරගන්න කාරණාවක් තමයි කම්පැරිසන් ට්‍රැප් එක. ඔයාගේ යාළුවෝ පාස් පේපර්ස් අච්චරක් හදලා ඉවරයි, අර පොතේ ඔක්කොම MCQ ටික හදලා ඉවරයි, මෙච්චරක් කරලා ඉවරයි, ඉස්සරහා තියෙන පාඩනුත් කරලා ඉවරයි. ඔයාගේ වටේ ඉන්න හැමෝම ඔයාට වඩා ඉස්සරහින් ඉන්නේ කියලා ඔයාට හිතෙන්න පටන් ගන්නවා. හොඳට මතක තියාගන්න. ඔයාට කවදාවත් පේන්නේ නැහැ ඒ ළමයාගේ ඇතුලේ තියෙන දේවල් ටික. ඔයාට පේන්නේ එළියට පේන highlights ටික විතරයි. ඔයාලට පේන්නේ නැහැ ඒ ළමයි ඉන්න ස්ට්‍රෙස් එක. ඒ ළමයි ඉන්න පැනික් එක. ඒ ළමයි තමාට බෑ කියලා හිතන විෂය කොටස් වලට වෙන මහන්සිය. ඒව ඔයාට පේන්නේ නැහැ. ඔයාට පේන්නේ අර ප්‍රශ්නයක් ඇහුවොත් අත උස්සනවා, ප්‍රශ්නයක් ඇහුවොත් ඒව ටක් ගාලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් එක්සෑම් එකක් ලිව්වොත්, පේපර් ක්ලාස් එකේ පේපර් එකක් ලිව්වොත් හැමදාම ස්ටේජ් එකට නගිනවා වැඩි ලකුණු අරගෙන. මේව ටික විතරයි ඔයාට පේන්නේ. ඉතින් ඔයා හිතනවා ඒ ළමයි ගාන්න වැඩේ කරන් යනවා. ඔයාට දැන් ඒ ටිකවත් කරගන්න බැරි වෙයි කියලා. ඉතින් ඔයාට හිතෙනවා මට මුකුත් කරගන්න බැහැ කියලා. හැබැයි මේ මොහොතත් එක්ක බලද්දී ඒ ළමයා ඔයාට වඩා අනිවාර්යෙන් ඉස්සරහා ඉන්නේ. ඒ ඉස්සරහින් ඉන්නේ ඔයාට වඩා දක්ෂ හින්දා නෙවෙයි. ඒ ළමයා ඔයාට වඩා කන්සිස්ටන්ට් වැඩේ කරගෙන යන නිසා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඒ ළමයාත් එක්ක කම්පෙයාර් වෙන එක නෙවෙයි. ඔයා බලන්න ඕනේ ගිය සතියට වඩා මම ඉම්ප්‍රූව් වෙලා තියෙනවද? ඒ කියන්නේ ගිය සතියේ මම මුකුත්ම කරේ නැත්නම් අඩුම ගානේ ක්ලාස් එකේ නෝට් එකවත් මේ සතියේ මම කියෙව්වා. තමා එක්ක කම්පෙයාර් වෙවි ඉස්සරහට යන්න. හැබැයි ඉතින් මේ දේවල් ඔක්කොම කියෙව්වට පැනික් එකක් ආවොත් මම මොකද කරන්නේ? ඒකටත් ක්ලියර්ලි ඇක්ෂන් ප්ලෑන් එකක් දෙන්න. මුලින්ම ඒ එන පැනික් එකට නමක් දෙන්න. අම්මෝ වැඩ ගොඩක් තියෙනවා, අරකට කරන්න තියෙනවා, මේකත් කරන්න තියෙනවා, වැඩ ගොඩයි කියලා නෙමෙයි. ඒ කරන්න තියෙන වැඩේ මොකක්ද කියලා ෆීලිං එක ගන්න. හරි, මට මිස් වෙලා තියෙන යාන්ත්‍ර විද්‍යාව, හරි යාන්ත්‍ර විද්‍යාව ටික මට බලා ගන්න තියෙනවා. ඒ එන පැනික් එකට නමක් දෙන්න, ස්පෙસિෆික් නමක් දෙන්න. දෙවෙනි කාරණාව තමයි zoom in කරන්න, zoom out නෙවෙයි. zoom out කරාම මාර කන්දක් වගේ පේනවා. zoom in කරාට පස්සේ ඒ කන්ද තියෙන චූටි චූටි ගල් කැලි ටික ඔයාලට පේන්න ගන්නවා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ zoom in කරලා ඒ තියෙන චූටි ගල් කැටයක් අරගෙන ඒක ඉවරයක් කරලා දාන එක. ඔයාලා නොදැනුවත්වම අර zoom out කරාම පේන ලොකු කන්දේ උස ටික අඩු වෙලා යනවා. අද දවසට ඒ චූටි ගල් කැලයක් කොටසක් කරන්න. තුන්වෙනි පියවර මේ ඔක්කොම එකපාර කරන්න යන්න එපා. අපිට සාමාන්‍ය පැනික් එකක් ආපු ගාම අපිට හිතෙන්නේ නෑ මම ඔක්කොම ටික දවස් දෙකක් දාලා පැය 20ක් විතර එක දිගට පාඩම් කරලා කොහොම හරි මේ මිස් වෙලා තියෙන හැම වැඩක්ම ඉවර කරනවා කියන එක. ඉතින් මේ වෙනකන් ඔයාලට ස්ටඩි හැබිට්ස් නැත්නම් ඔයා හොඳ කන්සිස්ටන්ට් විදිහට වැඩේ කරලා නැත්නම් ඔක හරියන වැඩක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ ඔයා තව බර්න් අවුට් වෙන එක. ඔයා තව බර්න් අවුට් වෙලා ඔයාට මේ සතියේ දැන් ඉස්සරහට කරන වැඩ ආපහු මිස් වෙන්න පටන් ගන්නවා. ඒව ටික ඔක්කොම අර මිස් වෙච්ච කොටට වැටෙනවා. ඔයා ටිකක් වෙලා පිටිපස්ස ඇරලා බලපුවාම අර මිස් වෙච්ච කොට ඒ වගේම ලොකුවට තියෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ ඔයා තව ආදහැරයටපත් වෙලා වැඩේ අතහැරලා දාන එක. එහෙම නැතුව පොඩ කරන්න. දවසට පැය දෙක තුනක් වෙන් කරලා ඒ පැය දෙකේ තුනේ වැඩ ටික හිමීට කරගෙන යන්න. ඒ මොමන්ටම් එක හදා ගන්න. ඒ මොමන්ටම් එකකින් තමයි ඇන්සයිටි එක අඩු වෙන්නේ. මතක තියාගන්න ජෙෆ් බේසොස් කියලා තියෙනවා අපිට ස්ට්‍රෙස් එක කියන එක ඇති වෙන්නේ අපිට කරන්න බැරි දේවල් වලට නෙවෙයි. අපිට ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ කරන්න පුළුවන් නමුත් අපි කරේ නැති දේවල් වලට. මේකත් කියන්න ඕන දෙයක්. බර්න් අවුට් එකෙන් ආරක්ෂා වෙන්න. පැය 24ම 365 දවසක් අපිට පාඩම් කරන්න බෑ. ඔයා මුලින්ම ඔයාට අවශ්‍ය නිින්ද අරගන්න. ඒක පැය 5ක් වෙන්න පුළුවන්, 6ක් වෙන්න පුළුවන්, 7ක් වෙන්න පුළුවන්, 8ක් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාට අවශ්‍ය නිින්ද ඔයාගේ ඇඟට ඕන නිින්ද ටික අරගන්න. ඊට පස්සේ ඇහැරිලා ඉන්න වෙලාව වැඩ කරන්න. මේ ඇහැරිලා ඉන්න වෙලාව තමයි ඔයාට පාඩම් කරන්නම වෙන් වෙච්ච මාස්ටර් සයි ටයිම් එකක් හදාගන්න. ඔයාට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් වගේ දාලා තියෙනවා වීඩියෝස් වල. ඒවත් බලන්න. ඒවල මම තව සවිස්තරාත්මකව කියලා දෙනවා මේ මාස්ටර් සයි ටයිම් එක ගැන. අයි ඒක හදාගන්න ඕනේ කියලා ඒවත් බලන්න. ඒත් එක්කම මේ මාස්ටර් සයි ටයිම් එකේදී ඔයා මේ සතියේ ඉඳන් ඉස්සරහට කරන වැඩවල ප්‍රයොරිටි එක දෙනවා. මුලින්ම හිතන්න මේ වෙදි වැඩ ගොඩක් මිස් වෙලා තියෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සතියේ
සතිය ඉඳන් තමයි අලුතෙන් A level කරන්න කියලා හිතාගෙන මේ සතියේ සිට වැඩ ටික මූලිකත්වයේ දීලා ඒ සතියේ ඒ වැඩ ටික ඉවර කරන්න. සති 3-4ක් යද්දී ඒ සතිය වල වැඩ ඔයාට ඉක්මනින් කරගන්න පුළුවන් වෙයි. එතකොට විතරක් අර මිස් වෙච්ච වැඩ වලට යන්න. ඔයා ස්ටඩීස් කරනවත් එක්කම ඒ ස්ටඩි කරන එකට අදාළ වෙන රිවෝඩ්ස් ඔයා අරගන්න. විභාග ජය ගැනීම රාජපොතෙන් මම කතා කරන රිවෝඩ් જાති දෙකක් ගැන. ෂෝට් රිවෝඩ් and ලොං රිවෝඩ් කියලා. ෂෝට් රිවෝඩ් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයා පැයක් එකමාරක් පාඩම් කරොත් පුංචි තෑගයක් ඔයා අරගන්න. ෂෝට් රිවෝඩ් එකක් කියලා කියන්නේ ඔයා පැයක් එකමාරක් පාඩම් කරොත් විනාඩි 5ක 10ක පොඩි රිවෝඩ් එකක් ගන්නවා. කැමති සිද්දුවක් අහන්න, පොඩක් ගෙදර කායි කර chat එකක් දාන්න, නිකන් උඩ බලාගෙන ඉන්න, ඈත දිහා බලාගෙන ඉන්න, ගෙදර කාට හරි චූටි උදව්වක් ගන්න මොන හරි දෙයක් කමන්නේ නැහැ. ඒ වගේම ඔයා සතියක් පුරාවට පාඩම් කරනවට පුංචි ලොං රිවෝඩ් එකක් ගන්න. පොඩ එළියට ගිහිල්ලා මූවි එකක් බලන්න. එකත් ගියා සිටවල ලැප්ටොප් එකේ දාන්න බලන්න එපා. යාළුවොත් එක්ක චුට්ටක් එළියට යන්න, සෙල්ලමක් කරන්න, පොඩ බීච් එකකට යන්න, කැලේකට යන්න, පොඩි හයික් එකක් යන්න, මොකක් හරි කමන්න පැය 5-6ක්. ඒ යන ටයිම් එක ඔයාට එනර්ජි එක ලබා දෙනවා. ලබන සතියේ වැඩ ටික මාර ප්‍රබෝධයෙන් යුතුව කර. මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් අතිශය වැදගත් කාරණාවක් කියන්න ඕනේ. මේ වීඩියෝ එකේ කියපු දේවල් ඔක්කොම පුංචි ඔය normal stress එකක්, පුංචි anxiety එකක් තියෙන කට්ටියට. හැබැයි ඒක එතනින් එහාට ගිහිල්ලා ඔයාට නිින්ද යන්නේවත් නැහැ, හරියට කෑමක් කන්නවත් බෑ. මේ වගේ මට්ටමකට ගිහිල්ලා තියෙනවා අනිවාර්යෙන් ඔයාගේ දෙමව්පියන්ට වැඩිහිටියෙක්ට කියලා ඔයා මෙඩිකල් ට්‍රීට්මන්ට්ස් වලට යොමු වෙන්න. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා වීක් කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ඔයා දන්නවා ඔයාගේ මොකක් හරි වීක්නස් එකක් තියෙනවා. ඒක හදාගෙන ඉස්සරහට ගමනක් යන්න ඔයා ස්ට්‍රෝං කියන එකයි එකෙන් කියවෙන්නේ. හරි එහෙනම් මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් ඔක්කොම ටික රීකැප් කළොත් හොඳට ඔලුවට අරගන්න. අවුරුද්දක් ඉතුරුයි කියලා කියන්නේ ක්‍රයිසිස් එකක් නෙවෙයි. ඔයාට හොඳ ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා. දැන් වැඩ කරන්න පටන් ගන්න. කම්පෙයා කරන්න ඕනේ ලාස්ට් වීක් එකේ ඉන්න ඔයාට විතරයි, නැතු ඔයාගේ යාළුවා එක්ක නෙවෙයි. පැනික් එකක් ආවොත් ඒ පැනික් එක නමක් දෙන්න, zoom in වෙන්න, එක ටාස්ක් එකක් අරගෙන ඒක ඉවර කරන්න. රෙස්ට් එකක් ගන්න එකත් සිස්ටම් එකේම කොටසක්. වරදකාරී හැඟීමක් ගිල්ට් එකක් දාගන්න එපා. ඒ අවශ්‍ය රෙස්ට් එක අරගන්න. ස්ට්‍රෙස් එක ඩේලි ලයිෆ් එකට හෙවි ලෙස ඉෆෙක්ට් වෙනවා නම් ඒක අදාළ පුද්ගලයන් එක්ක කතා කරලා ඒක විසඳා ගන්න, පියවර ලබා ගන්න. ඉතින් මේ වීඩියෝ එක හරහා මම ඔයාලට කියලා දුන්නේ ඔයා A level වලට තව අවුරුද්දයි තියෙන්නේ කියලා පැනික් වෙලා ඉන්නවනම් ඒක ඒ විදිහට නැතුව හොඳ පැත්තට ෆ්‍රේම් කරගෙන ඔයා වැඩ ටික අදිදන් කරන් යන්න ඕනේ කොහොමද කියලා ඒකට ප්ලෑන් එකක් ඔයාට හම්බුණා. ඒත් ඔයාට හිතෙනවා නම් මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් ඔයාගේ ජීවිතේට ඇප්ලයි කරන්න ඔයාට තව ගයිඩන්ස් එකක් ඕනේ කියලා ඔයාට පුළුවන් මගේ සුපර් ස්ටුඩන්ට් වර්ක්ෂොප් එකකට ජොයින් වෙන්න. මේ වර්ක්ෂොප් එකේ 2027 A level සහ 2028 A level කරන දෙගොල්ලන්ටම එකතු වෙන්නට පුළුවන්. මේ වර්ක්ෂොප් එකේදී ඔයාගේ බ්‍රේන් එක රිවයර් කරලා ඔයාට ස්ටඩීස් කරන්න ඕන සිස්ටම් එක A to Z කියලා දෙනවා. සරලවම කිව්වොත් මේ වර්ක්ෂොප් එක ඉවරයි තුවා දන්නවා මෙන්න මෙහෙමයි මම පාඩම් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔයාලා තියෙන වැඩ ටික කරගෙන යන්න විතරයි. ඒ වගේම ඔයාට WhatsApp හරහා වගේ එක්සෑම් එක වෙන ගමන් ඔයාට එන ඕනම ගැටලුවක් පර්සනලි මගෙන් අහලා ඒව නිරාකරණය කරගෙන වැඩ කරගෙන යන්න මම උදව් දෙනවා. ඔයාලගේ පහසුවට ජූලි මාසයේ වර්ක්ෂොප් එක දවස් දෙකක් තියෙනවා. ජූලි 24 සිකුරාදා සහ ජූලි 26 ඉරිදා රාත්‍රී 7 ඉඳන් 11 වෙනකම්. මේ දවස් දෙකේම ඔයා එන්න ඕනේ නැහැ. ඔයාට පසු දවසක ඔයාට ජොයින් වෙන්න පුළුවන්. මේ වර්ක්ෂොප් එක පවත්වන්නේ Zoom හරහා ඔන්ලයින් ලංකාවේ ඕනම තැනක ඉඳන් ඔයාට ජොයින් වෙන්න පුළුවන්. හැබැයි Zoom එකට එකතු වෙන්න පුළුවන් ලිමිටඩ් පාටිසිපන්ට් කවුන්ට් එකකට විතරයි. ඒ නිසා දැන් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp chat link එකෙන් වර්ක්ෂොප් කියලා මැසේජ් එකක් එවලා ඔයාගේ සීට් එක රිසර්ව් කරගන්න. මැසේජ් එකක් එවුවාම පේමන්ට් ඩීටේල්ස් හැම දෙයක්ම ඔයාලට ලබා ගන්නට පුළුවන්. ඉතින් A level කරන ඊටු දවස් ටික පැනික් මෝඩ් එකක නැතුව හොඳ ජවයෙන් කරන්න දැන් ප්ලෑන් එක තියෙනවා. ටූල්ස් ටික අපි වර්ක්ෂොප් එකේදී හදාගමු.